කුඩා කඳුකර ගම්මානයක පිහිටි පන්සලක සෙන් භික්ෂුවක් වැඩ සිටියා. එම භික්ෂුව සුවිශේෂී චාරිත්‍රයක් සඳහා ප්‍රසිද්ධව සිටියා. ඒ චාරිත්‍රය තමයි පන්සලේ ඉරිතැලී ගිය ඝණ්ඨාරයක් හැමදාම සන්ධ්‍යා කාලයේ නාද කිරීම. ඝණ්ඨාර හඬ කුඩා ගම්මානයම හරහා පැතිරී ගියත් ඉරිතැලී බිඳී ඇති නිසා ඒ ඝණ්ඨාර හඬ එතරම් ප්‍රියමනාප මිහිරි ශබ්දයක් වුණේ නැහැ. නමුත් අසල ගම්මානයේ ජනතාව ඊට සවන් දෙන්න හැම සවස් කාලයේම එක් රැස් වුණා. එක් සන්ධ්‍යාවක සංචාරකයෙක් මේ ආරාමය ගැන දැනගෙන දින කීපයක් ගත කරන අරමුණෙන් ඒ සෙන් භික්ෂුව හමුවෙන්නට ආරාමයට පැමිණියා. සන්ධ්‍යා කාලේ ඉරිතැලුණු ඝණ්ඨාරය නාද කරනවා දැකපු සංචාරකයා අලුත් ඝණ්ඨාරයක් අරන් දෙන අදහසින් මේ ගැන සෙන් භික්ෂුවගෙන් විමසුවා. ඇයි ඔබ ඉරිතැලුණු බිඳී ගිය ඝණ්ඨාරයක් පාවිච්චි කරන්නේ? භික්ෂුව සිනාසිනින් ඝණ්ඨාරය කැඩිලා නැහැ. අනිත් ඝණ්ඨාරවලට නැති සුවිශේෂී ශබ්දයක් තමයි එයට තියෙන්නේ. සංචාරකයා කුතුහලයෙන් එදා දවස ආරාමයේ ගත කළා. දවස් 2-3ක් මෙසේ ඉරිතැලුණු ඝණ්ඨාරය නාද කිරීමත් මිනිස්සු එයට සවන් දෙන්න රැස්වීමත් සංචාරකයා නිරීක්ෂණය කළා. නමුත් ඔහුට එය තේරුම් ගන්න අපහසු වුණා. එක් සන්ධ්‍යාවක ඝණ්ඨාර හඬ අසන්න පැමිණි ගමේ වැඩිහිටියෙක්ට ලං වෙලා සංචාරකයා මෙහෙම ඇහුවා. ඇයි ඔබලා මෙහෙම ඝණ්ඨාර ශබ්දය අහන්න රැස් වෙන්නේ? එය ප්‍රියමනාප මිහිරි ශබ්දයකුත් නෙවෙයිනේ. වැඩිහිටියා සංසුන් හඬින් මෙහෙම කිව්වා. අපිට මේ ඝණ්ඨාර ශබ්දය ජීවිතේ මොකක්ද කියලා මතක් කරලා දෙනවා. ඔහු තව දුරටත් පැහැදිලි කළා. අපේ කිසිවෙක් අඩුපාඩු කිසිවක් නැති අය නොවේ. නමුත් එයින් අදහස් කරන්නේ අපිට කිසිවක් කිරීමට නොහැකි බවත් නොවේ. ඝණ්ඨාරය එහි ඉරිතැලීම් තිබියදී නාද වෙනවනම් අපටත් එසේ කළ හැකි. සංචාරකයා වැඩිහිටියාට ස්තුති කරලා සන්ධ්‍යා කාලයේ ඝණ්ඨාර හඬට හොඳින් සවන් දුන්නා. ඔහුට තමන්ගේ අඩුපාඩු සැඟවීමට ගත් උත්සාහයන් කියපු කරපු බොරු සියල්ල මතක් වෙන්න පටන් ගත්තා. තමන්ට තමන් ගැන පොඩි ලැජ්ජාවකුත් ඔහුට ඒ වෙලාවේ ඇති වුණා. සංචාරකයා පසුදින යන්නට කලින් සෙන් භික්ෂුව මුණ ගැසුණා. ජීවිතයත් හරියට මේ ඉරිතැලුණු ඝණ්ඨාරය වගේ අඩුපාඩු වැරදිවලින් පිරීලා. ඝණ්ඨාරයේ ඉරිතැලුණත් තවමත් හඬ නගමින් මිනිස්සු දිරිමත් කරනවා වගේ ඔබටත් මේ ලෝකයට බොහෝ දේ කළ හැකි. සංචාරකයා සෙන් භික්ෂුවට සමුදී කන්දෙන් බැස යන විට ඉරිතැලුණු ඝණ්ඨාරයේ හඬ ඔහුට ඈතින් ඇසෙන්නට උනා. ඔබ මොහොතක් සිතන්න. ඔබ පරිපූර්ණ විය යුතු නැහැ. ජීවිතයේ අඩුපාඩු, වැරදි, පරාජයන් අපේ හැමෝටම තියෙනවා. ඒව සැඟවීමට උත්සාහ කළ යුතු නැහැ. ඔබත් ඉරිතැලුණු ඝණ්ඨාරය වගේ නාද වෙන්න. ඒ හඬ පරිපූර්ණ විය යුතු නැහැ. සුබ දවසක්.